වෙයි කියලා දන්නවනම් මම ලොවෙත් ඕකට යන්න දෙන්නේ නැහැ. මොනවද මේ? අවුරුදු උත්සවද ඕවා? අනේ මේ දැන් මේ අවුරුද්ද තියලා වෙසක් මාසෙත් ඇවිල්ලානේ. තාමත් මේ මගුනේ කියවන්නේ. පාවෙනවා. කියවන්න තු කොහමද? Facebook එකේ ෆොටෝස් යනකොට මටනේ ලැජ්ජාව. අනික කවුද යකෝ බනිස් කෑමේ තරගය බඩ උඩ තිබ්බේක? එහෙමත් තරග තියෙනවද? ඉතින් ඔය තිබ්බේ? ඒක තමයි මමත් මේ අහන්නේ. මංවත් බනිස් කාලා නැහැ බඩ උඩ තියන්. ඌ කොහමද එහෙම කන්නේ? අනේ මේ තමු බනිස් කාලම නෑනේ. අනිකිටි මං තමුන්ට කියලා නේ ගියේ. ඒ මල්ලි කෙල්ලන්ට කැමති නෑ. ඒකනේ මං ඔය තරඟට බයින්න තු ගියේ. නැත්නම් මං එනවා ඔයගේ තරඟ වලට. හරි. ඒ වුණාට ෆොටෝස් වලට ඌ නංගිද මල්ලිද කියලා හොයන්න බෑනේ. අයියෝ මං ඔළුවත් සිදෙනවනේ තමුන් එක්ක කතා කරද්දී. අනිකව බඳිනව නැද්ද කියලා මං තාම තීරණය කරලා නෑ. කිව්වද එහෙම? නෑ. හෙලෝ. මට හරියටම ඔයගෙන් දෙයක් දැනගන්න ඕනේ. ඒ පාර මොකද? ඔයා කැමති නැද්ද අපේ පවුලේ වලේ වැළලෙන්න? වැළලෙන්න? මොන වලක් ගැනද මිනිස්සු කියවන්නේ? ආ? නෑ මං කිව්වේ ඔයා කැමති නැද්ද අපේ පවුලට සම්බන්ධ වෙන්න? දැන් අර සින්දුවකුත් තියෙන්නේ. එක් වෙන්නට නොහැකි වුණත් රන් කඳේ සැනසෙමු දෙන්නම එක තැන එක මිනිවලේ කියලා. අන්න ඒ වගේ මලාට පස්සේ අපි දෙන්නට වල ඇතුලේ එකට ඉන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කියන්නේ. තමුසේ කෙල්ලට ප්‍රොපෝස් කරන විදිය දහලා බලනවා ඉතින් බලනවා. කෙල්ලෙක් නෙමෙයි බොල්ලෙක්ව තමුසේට කැමති නැද්ද ওই විදිහට ප්‍රොපෝස් කරාම? මෙතනට මල් වඩමකුයි කනත්තකුයි විතරයි යෝ යඩු. තමුසේ නම් මොහොත ඌරේ. පොඩි මහත්තයා තවුන්සල පටන් ගන්නවා කියන්නේ මේ දවස් ඇයි කැඳලු දෙන්නේ මොකද්ද? කැඳ තුන් තෙල්පත් දන්සලක්වත් දුන්නා නම් අපිට දවල්ට කන්න යන්න තිබ්බා. ආ? තුන් තෙල්පත් දන්සලක්වත් දුන්නා නම් අපිට කන්න යන්න තිබ්බා කියලා කිව්වේ. ඔව් කියන්න ආගෙන ඉන්නේ. බක් මාසේ වුණාම වෙසක් මාසේ නම් බක් ගියා බෙග්ගා. පුංචි මහත්තයෝ ඒ කාලෙට පරිසරයේ වෙසක් මාසෙට ලෑස්ති වෙනවා කියන්නේ මාගෙට සිංහල මාගෙට ඉංග්‍රීසිය මරණ රගේ අපේ ගමේම පන්තරේ හඳුන්කූ පත්තු කරනවා පොල්තෙල් පාන් පත්තු කරනවා ගමම පුසුමයි. හරියට නිකන් මුළු ගමටම ලෝක සැංකුප්පියක් ගැහුවා වගේ. මොකක්ද අනේ ඔය සද්දේ? හෙලෝ. 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 ඔව් කියන්න බබා. තමුසේ කවි කියනවද ඔය? ඇයින්නේ? හෙලෝ. එතකොට පුංචි මහත්තයෝ මේ දන්සල් වලින් දාලා තියෙන ගීත එතකොට මේ කවි වුණා. හිතට පුදුමාකාර සැහැල්ලුවක් ගේනවා පුංචි මහත්තයෝ. ලෝ දෙයක් ඇහෙන්නේ නෑ ඔය කවිය නවත්තනවා. මොකද්ද? නෑ මම මේ කිව්වේ මේ ගීත හින්දා මුළු පරිසරයේ සුන්දරයි වගේම හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා පුංචි මහත්තයෝ. අනේ මේ මන් තියෙනවා ඔය තමුසේ කවිය කියා ගන්නවා මන් තිබ්බට පස්සේ. නම් මගුලක්ද? කවුද බම් මෙතන මේ ස්පීකර් එකක් හයි කරපු එක? කියන මෙලෝ ලබ්බක් ඇහෙන්නේ අනිකුඹගේ දිවත් කොටයි. මොකද්ද ඔබ කියන්නේ? ඈ? දැන් පුංචි මහත්තයාට මං කියපු කිසි දෙයක් ඇහුන්නේ නැද්ද? මොකද්ද? දැන් පුංචි මහත්තයාට මං කියපු කිසි දෙයක් ඇහුන්නේ නැද්ද? ඇහුන්නේ නෑ බං. ඒක නේනම් පුංචි මහත්තයා මම මෙච්චර වෙලා කීකී හිටියේ. මුම් මේ මෙතන පීකරයක් අතෝගෙන ගම දෙවනක් කරනවානේ. දැන් බලන්න මම පුංචි මහත්තයාට කොච්චර වැදගත් දේවල් ටිකක්ද කීකී හිටියේ. දැන් බලනකොට පුංචි මහත්තයාට මේ කිසි දෙයක් කියලා නැහැ. මොකද්ද? අම්මා කියලා රැද්ද. बेटा चलता बन